ආයිබෝන් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. අපි හැමෝම හීන දකිනවා. නමුත් ඔයා කවදාවත් හිතුවද ඇයි අපි හීන දකින්නේ කියලා? මේවා අනාගතය ගැන කියන අනාවැකිද? නැත්නම් අපේ මොළය රැට කරන සෙල්ලම්ද? අපි අද මේ අద్භූත හීන ලෝකයට රිංගලා බලමු. මොනවද මේ හීන කියන්නේ? අපි හිතන්නේ ඉන්නේ අපි නිදාගත්තම මොළය රැට නිදා ගන්නවා කියලා. ඒක සම්පූර්ණ බොරුවක්. අපි නිදාගත්තම අපේ මොළය දවල්ටත් වඩා කාර්යබහුල වෙනවා. මේ නිින්ද කොටස් දෙකක් තිබෙනවා. පළමු එක තමයි ගැඹුරු නිින්ද. මෙන්න මේ ගැඹුරු නිින්ද නැත්නම් rapid eye movement නිින්ද. මෙන්න මේ නිින්දේදී තමයි අපේ ඇස් එහා මෙහා යන්නේ. අන්නේ වෙලාවේ තමයි අපි හීන දකින්නේ. පළමු හේතුව තමයි මතකයන් ගබඩා කිරීම. memory processing. අපි අහන දේවල්, ඉගෙනගත්තු දේවල්, දකින දේවල් මොළයේ තැම්පත් වෙන්නේ රැට. මෙම තොරතුරු වර්ග කරන විට අනවශ්‍ය දේවල් ඉවත් කරනවා. එවිට අපේ මොළයේ මැවෙන රූප තමයි හීන කියන්නේ. හරියට පරිගණකයේ වයිස් ෆෝල්ඩර් වලට දානවා වගේ. දෙවැනි හේතුව තමයි හැඟීම්. ඔයා දවල්ට ගොඩක් බය වෙන්න පුළුවන්. නැත්නම් කේන්ති යන්න පුළුවන්. ඒ සිද්ධි නැවත නැවත මතක් කරලා ඒවට මුහුණ දීමට පුරුදු කරනවා. ඒ නිසායි අපිට බය වුණු දේවල් ගොඩක් වෙලාවට පේන්නේ. ඇයි අපිට හීන අමතක වෙන්නේ? අපි ගොඩක් ටික හීනයක් දැක්කත් ඇහැරිලා විනාඩි 5ක් යනකොට හීනේ අමතක වෙනවා. ඇයි එහෙම වෙන්නේ? අපි අවදි වුණු ගමන් හීනේ 90%ක්ම අමතක වෙනවා. අපේ මොළේ හැදිලා තිබෙන්නේ හීන මතකයේ තියාගන්න නෙවෙයි. අපි අවදි වූ ගමන් මොළයේ සූදානම් වෙනවා අලුත් දවසක් පටන් ගන්න. ඒ නිසා අර පරණ ෆයිල් ටික ඉක්මනට ඩිලීට් වෙලා යනවා. කොහොමුණත් හීන කියන්නේ විද්‍යාත්මකව තවමත් විසඳ ගන්න බැරි වුණු අභිරහසක්. සමහර විට ඒක අනාගතය ගැන ඉඟියක් වෙන්නත් පුළුවන්. නැත්නම් නිකම්ම ස්නායු ක්‍රියාකාරීත්වයක් වෙන්නත් පුළුවන්. එහෙමනම් අද රැට ඔයා දකින හීනේ ගැන පොඩ්ඩක් හිතන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා bell button එකත් click කරලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.